සාමාන්‍ය මිනිස්සෙක් කොච්චර ලොකු පීඩනයක් දරාගෙන ඉන්නවද කියලා දන්නවද? හරියටම කිව්වොත් පැස්කල් ලක්ෂයක්. මොකද මේ කියන්නේ? මේ අපි කතා කරන්න යන්නේ වායු ගෝල පීඩනය. පැස්කල් ලක්ෂයක් 10 බල 5ක්. මේ වගේ ලොකු අගයක් කියපු ගමන් අපි හැමෝටම තේරෙන්න ඕනේ මේ වායු ගෝලීය පීඩනය කියන්නේ ලොකු පීඩනයක්. හැබැයි අපි මේ වෙද්දිත් ඔය වායු ගෝලීය පීඩනය දරාගෙන ඉන්නවා. නමුත් අපිට ඒක එහෙම එකක් නෑ වගේ දැනෙනවා. ඔය වායු ගෝලීය පීඩනය අපිට බලා ගන්න පුළුවන් ලස්සන උදාහරණ තියෙනවා. මේ බලන්න යන්නේ අන්න එහෙම එකක්. හරි. අපි දන්නවා මේ අඩිරුවලට මෙහෙම ගෙහුවොත් එහෙම අනිවාර්යයෙන්ම බිම වැටෙනවා කියලා. හැබැයි අපි හිතමු මේ අඩිරුවලින් අපි මේ වගේ පොඩි කඩදාසි කොලයක් තියෙනවා. හරි. දැන් පොඩි තට්ටුවක් දාලා බලන්න. අඩිරුවල අර කලින් වගේ වැටෙන්නේ නැහැ. ඇයි? එහෙම උනේ මේ කඩදාසියේ බරින්ද? නෑ. මේකට හේතුව වෙන්නේ සම්පූර්ණයෙන්ම වායු ගෝල පීඩනය. මේ අඩිරුවල විතරක් මෙතනදී වායු ගෝලීය පීඩනය ක්‍රියා කරන්නේ මෙන්න මේ අඩිරුවලේ වර්ගඵලය මත විතරයි. ඇති වෙන පොඩි බලයක්. හැබැයි අපි ආව මේ වගේ කඩදාසියකින් වැහුවහම මේ සම්පූර්ණ කඩදාසිය මත පහළට වායු ගෝල පීඩනය ක්‍රියා කරනවා. අන්න ඒ වෙලාවට මේ අඩිරුවල මත දෙනවා කලින් වල ටිකක් විශාල බලයක්. එහෙනම් ඇත්තරම මේ අවස්ථාවේ මේ අඩිරුවල වැටෙන එක වැළැක්කුවේ කඩදාසියේ බරින්ද නෙමෙයි. මේ කඩදාසියේ ඉහළින් තියෙන කිලෝමීටර ගාණක් උසට තියෙන වායු ගෝලයේ සම්පූර්ණ බර මගින්. ඒකට තමයි අපි කියන්නේ වායු ගෝල පීඩනය කියලා. හරි. ඉතින් පුංචි උදාහරණයක් ඉදිරිපත් කරේ. අපි හම්බෙමු. තව වීඩියෝ එකකින්.